Hi friends, welcome back to my YouTube channel. අද vlog එක තමයි morning to evening study vlog එකක්. මම 9:40ට විතරම නැගිට්ටා. 8ට තමයි bell එක තිබ්බේ. හැබැයි ඉතින් ටිකක් අමාරු වුණා නැගිටින්න. ඊට පස්සේ මම 9:40ට විතර bell එක තියලා face wash එක කරලා කෑමත් කෑවා. ඊට පස්සේ hydration is so important friends. So මම වතුර බෝතලයට වතුරක් පුරව ගත්තා. පාඩම් කරනකොට වතුර ටිකක් බිබී පාඩම් කරන්න හොඳට මතක හිටිනවා. ඊට පස්සේ මම 11:00ටම හරියට ඉඳගත්ත මේසේ. ඉතින් මගේ සිංහාසනේ ඉඳගත්තට පස්සේ මම කරේ පාඩම් කරන එකයි. ඉතින් පාඩම් කරනවා කිව්වේ ලේසි විෂයක් නන් නෙමෙයි. ඉතිහාස විෂය තමයි මම පාඩම් කරන්න ගත්තේ. ඉතිහාසයේ විෂය අමාරුද ලේසිද? අනේ මන්දා මට නම් දෙකම වගේ. මට අමාරුත් නෑ ලේසිත් නෑ. ඉතින් ඒකේ මම පාඩම් කරා. ඉතින් මම ෂෝට් නෝට් ගහලා තමයි මම පාඩම් කරේ. සමහරක් කට්ටිය නිකන් පොතේ කියවගෙන යනකොටම ඒගොල්ලන්ට මතක හිටිනවා. නැත්නම් ඒගොල්ලෝ නිකන් පාඩම් කරනවා. හැබැයි මම පොතේ ලියලා ෂෝට් නෝට් ගහලා ඒක තමයි මම පාඩම් කරන්නේ. ඉතින් ඔයා මොන කැටගරියද කියලා කියන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාට කරන්න තියෙන දේ තමයි මගේ channel එක like කරලා, subscribe කරලා, share කරලා අමතක නොවි comment එකකුත් දාගෙන යන්න. පොඩ්ඩක් ඉන්න. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේ ඔක්කොම කරාට පස්සේ bell button එක click කරන්න අමතක කරන්න එපා. නැත්තම් මම දාන videos වල notifications ඔයගොල්ලන්ට එන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ වලත් විභාගය තියෙනවද කියලා කියන්න. ඒත් එක්කම ඔයගොල්ලන් පාඩම් කරනවද නැද්ද කියලාත් කියන්න. අම්මෝ යාන්තම් ඇති මම ඉතිහාස විෂය පාඩම් කරලා ඉවර. ඉතින් මම බ්‍රේක් එකක් ගත්තේ නෑ. මම ඉක්මනටම අනිත් විෂයට මූණ පාඩම් කරන්න. ඉතින් මම අනිත් විෂයට ගත්තේ පුරවැසි. පුරවැසි නම් ලේසි. ඒක ඉතින් පාඩම් කරන්න ඕනිත් නෑ. හැබැයි ඉතින් ටිකක් බලා ගත්තා. ඉතින් යාළුවනේ පාඩම් කරනකොට හැමෝටම වගේ මේ ප්‍රශ්නේ එනවා. පොඩි බඩගින්නක් එනවනේ. මටත් එහෙම තමයි ආවේ. ඉතින් මම ඒ වෙලාවේ මැංගෝ ටිකක් කට් කරලා මැංගෝ ටික කෑවා. කන ගමන් තව ටිකක් නෝට්ස් තිබ්බා. ඒ ටිකත් එහෙම බලාගෙන තමයි කෑවේ. හරි යාළුවනේ දැන් ගොඩාක් වෙලා මම එක දිගටම වගේ පොතමයි බලාගෙන හිටියේ. ඒ නිසා මගේ ඇස් ටික බොඳ වෙන්න පටන්ගෙන මට ඔළුව කැකුමක් එන්න පටන් ගත්තා. ඉතින් මම ඉක්මනට ගිහින් එළියේ කොළ පාටට තියෙන දේවල් බැලුවා. එතකොට ඒක හරියනවා. ඉතින් බලනකොට තමයි මම මෙන්න මේවා දැක්කේ. ඊට පස්සේ ඔන්න එහෙම අපේ ගෙදර මිදුලත් ඉතින් මම ලාවට පෙන්නුවා. ඊට පස්සේ ෆෝන් එක මගේ අතේ තිබුණේ. මට කරන්න වැඩක් නැති නිසා මට කැමති ඇන්ගල් එකට මට එන ඇන්ගල් එකට මම මෙන්න මේ වීඩියෝ කරා.
ඊට පස්සේ මම කරේ පැල්ලහැ අක්කලත් එක කැරම් සෙල්ලම් කරන එක. ඕහෝ පොඩ්ඩක් ඉන්න මේ ස්ලෝමෝ එක බලලා යන්න.